සූදානම්ද ලෝකේ තියෙන මිනිස්සු කවදාවත් නොදැකපු අමුතුම රෙස්ටෝරන්ට් එකක් බලන්න. ආයුබෝවන් කියලා පිළිගන්නවා එක්ස්ප්ලෝ විද්දිලු YouTube channel එකට. අද මම අරන් ආවේ ලෝකේ තියෙන අරුම පුදුම අවන්හල් කීපයක් ගැන විස්තර. වීඩියෝ එක තප්පරයක්වත් ස්කිප් කරගන්නේ නැතුව දිගටම බලන්න. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම ඔය පේන subscribe button එක touch කරලා බෙල් අයිකන් එකත් ඕල් කරලා තියාගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. ඔයා කවදා හරි අහස උඩ පියාසර කරන්නේ නැතුව බිම නවත්තලා තියෙන ඇත්තම ගුවන් යානයක් ඇතුලේ වාඩි වෙලා කෑම කාලා තියෙනවද? මැලේසියාවේ තියෙන මේ A330 කියන අවන්හලට ගියොත් ඔයාට අත්විඳින්න ලැබෙන්නේ අන්න ඒ වගේ අමුතුම අත්දැකීමක්. මෙතනට ඇතුළු වෙද්දිම ඔයාට බෝඩින් පාස් එකකුත් හම්බෙනවා. ගුවන් සේවිකාවන් විදියට සැරසුණු වේටර්වරියන් ඇවිත් තමයි ඔයාට පළමු පන්තියේ කෑම වේලක් පිළිගන්වන්නේ. ලෝකෙ වටේ තියෙන අරුම පුදුම ආපනශාලා පෙන්වන මේ වීඩියෝ එකේ දැන් ඔයාලා මේ දකින්නේ මාලදිවයිනේ මීටර් 5ක් මුහුදයට හදලා තියෙන ඉතා අන්ඩර්සී රෙස්ටෝරන්ට් එක. වීදුරු වලින් හදපු මේ රෙස්ටෝරන්ට් එක ඇතුලේ ඉඳන් කෑම කද්දී ඔයාලගේ ඔළුව උඩින් මෝරු මාළු විවිධ සමුද්‍ර ජීවීන් යනවා ලස්සනට බලා ගන්න පුළුවන්. මේ වගේ අමුතු තැන් දැනගන්න කැමති නම් වීඩියෝ එකටත් ලයික් එකක් දාලම ඉතුරු ටිකත් බලමුකෝ. ඊළඟට ඔයාලා මේ දකින්නේ අප්‍රිකාවේ සැන්සිබා දූපතේ මුහුද මැද තියෙන යෝධ ගල්පරයක් උඩ ඉදිකරපු ද රොක් අවන්හල. වටපිටාවම තියෙන්නේ ඉන්දියන් සාගරයේ නිල් පාට වතුර. මේකට යන්න ඕනේ කුඩා ඔරුවකින්. හැබැයි මුහුද වඩදිය එනකොට පාගමනින් යන්න වුණත් මේකේ පුළුවන්. මුහුද මැද ඉඳන් නැවුම් මාළු සහ කබලු කෑම වේලක් රස විඳින්න පුළුවන් ලෝකේ එකම තැන තමයි මෙන්න මේක. මරු කතරක් මැද තියෙන ඩුබයි නගරයේ සෙල්සියස් අංශක ඍණ 6ක තද සීතලේ කෑම කන්න ලැබුණොත් මොකද හිතෙන්නේ? ඩුබායි වල තියෙන මේ අයිස් ලොන්ච් එකේ පුටු මේස පිගන් පහන් කූඩු විතරක් නෙවෙයි මුළු බිත්ති පවා හදලා තියෙන්නේ ඇත්තම අයිස් කැටවලින්. මෙතනට ඇතුල් වෙද්දී ඔයාට කබායක් සහ ග්ලව්ස් හම්බෙනවා. ඊළඟට පෙන්නන අමුතුම කොන්ඩම් රෙස්ටෝරන්ට් එකක් බලන්න කලින් අපේ channel එකත් subscribe කරලා තියාගන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. තායිලන්තයේ බැංකොක් නුවර තියෙන කැබේජස් ඇන්ඩ් කොන්ඩම් කියන්නේ ලෝක ප්‍රසිද්ධ අවන්හලක්. මේ අවන්හල ඇතුළේ තියෙන මිනිස් රූප, මල් පෝච්චි, පහන් කූඩ, නත්තල් සීය විතරක් නෙවෙයි. බිත්ති පවා සරසලා තියෙන්නේ කොන්ඩම් ලක්ෂ ගණනක් පාවිච්චි කරලයි. ආරක්ෂිත ලිංගික සෞඛ්‍ය ගැන ජනතාව දැනුවත් කරන්න තමයි මේ අය මේ අමුතු තීම් එක හදලා තියෙන්නේ. කෑම කාලා ඉවරුණාට පස්සේ ටොපි වෙනුවට දෙන්නේ කොන්ඩම් එකක් කියලා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? වීඩියෝ එක අවසානයේට මම ඔයාලට පෙන්නන්නේ ඇමරිකාවේ තියෙන heart attack grill අවන්හල. මෙතනට ඇතුළු වෙද්දී ඔයාට රෝහල් ගවුමක් අඳවලා ලෙඩෙක් ගානටයි තියන්නේ. වේටර්ලා ඉන්නේ නර්ස්ලා වගේ සැරසිලා. මෙතන තියෙන්නේ කැලරි දහස් ගණන් පිරුණු යෝධ බර්ගර්. හැබැයි අමුතුම දේ තමයි ඔයා ගත්ත කෑම එක සම්පූර්ණයෙන්ම කා ගන්න බැරි වුණොත් නර්ස්ලා ඇවිත් ඔයාට ගුටි ගහනවා. ඒ වගේම ඔයාගේ බර කිලෝග්‍රෑම් 160ට වඩා වැඩි නම් මෙතනින් ඕන තරම් කෑම නොමිලේ දෙනවා. එහෙනම් යාළුවනේ අද මම ඔයාලට මේ පෙන්නපු අමුතුම රෙස්ටෝරන්ට් හයෙන් ඔයා වැඩියෙන්ම පුදුම කරපු තැන මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ඔයාගේ යාළුවන් අතරේ ෂෙයා කරගන්න. තවමත් මේ වගේ අරුම පුදුම වීඩියෝ බලන්න එක්ස්ප්ලෝ විද්දිලු channel එක දැන්ම subscribe කරලා තියාගන්න. එහෙනම් මම අදට නැවතුණා. ඔබට සුබ දවසක්.